2028 A level ICT පන්ති ලබන සෙනසුරාදා උදේ 8ට සක්‍යා කිරිබත්ගොඩ ආයතනයේ ආරම්භ වෙනවා. ඉතින් පන්තියකට මුලින්දම්ම සම්බන්ධ වෙනවා කියන්නේ A level විෂය ධාරාවන් වල ලැබෙන හොඳම අවස්ථාවක් වෙනවා ඕනෑම විෂයකට. එතකොට සෙනසුරාදා උදේ 8 ඉඳන් 10 වෙනකන් ටයිම් එකට මේ ආරම්භ වෙන පන්තිය දිගටම ඒක පර්මනන්ට් ටයිම් එකක් විදියට Saturday 8 to 10 පර්මනන්ට් ටයිම් එකක් විදියට එක්සෑම් එකට යනකම්ම ලැබෙනවා. පළවෙනි දවසේ ඉඳලා කෙලිම ෆස්ට් යුනිට් එකෙන්ම වැඩ කටයුතු ආරම්භ වෙනවා. ඒ වගේම ඔක්කොම ක්ලාසස් මම සාමාන්‍ය කරන ක්‍රමවේදය English medium and සිංහල medium විදියට. එතනදී ලෙසන් එකක් කරද්දී භාෂා දෙකම පාවිච්චි කරනවා. when I am explaining in English as well as සිංහල. එතකොට ඔයා ICT විෂය සිංහලෙන් හැදෑරුවත් ඉංග්‍රීසි වලින් හැදෑරුවත් ඒක ප්‍රශ්නයක් නෑ. ටියුට් එකක් ගත්තත්, පේපර් එකක් ගත්තත්, PowerPoint presentation එකක් ගත්තත් ඒ හැම එකකම ඉංග්‍රීසි වලිනුත් ඒකෙම සිංහල ට්‍රාන්ස්ලේෂන් එකත් ඇතුළත් වෙනවා. ඔයාගේ පොතේ ලියා ගන්නකොට ඔයාගේ තියෙන රයිටින් බුක් එකේ ලියා ගන්නකොට ඔයාට ඕන භාෂාවෙන් ඔයා පන්තිය ලියා ගන්න. දැන් මේ ක්‍රමවේදය තමයි මුලින්දම්ම අද වෙනකම් කරගෙන ගිය ක්‍රමවේදය වෙන්නේ. කිරිබත්ගොඩ ක්ලාස් එක මුලින්ම A level ICT වලට පටන් ගන්නේ 2009. ඒ කියන්නේ A level වලට ICT විෂය හඳුන්වා දුන්න අවුරුද්දේ ඉඳලා. එතකොට පළවෙනි A level exam එක 2011 වල exam එකට ඒ 2009 පන්ති පටන් ගන්නවා. ඒ විදිහට නොකඩවා හැම අවුරුද්දෙම මේ කිරිබත්ගොඩ තියෙන ICT class එකේ 18 වෙනි කණ්ඩායම විදිහට තමයි ඔයගොල්ලන්ගේ පන්තිය ආරම්භ කරන්න යන්නේ. එතකොට 2028 A level class එක කියන්නේ මගේ 18 වෙනි A level group එක වෙනවා. ඉතින් එදා මෙදා තුර සිය ගණනක් දරුවන්ට සෑම විෂය ධාරාවකින්ම විශ්වවිද්‍යාලයට යන්න අවස්ථාව උදා කරන්න අපේ පන්තිය ලොකු උදව්වක් වුණා. එදා මෙදා තුර මේ ඉතිහාසයේ ලංකාවේ ප්‍රථමයෙන් වුණු ICT විෂය හදාරපු දරුවන්ගෙන් Island First වුණු 5 දෙනෙක් වගේම Island First, Second, Third වුණු 12 දෙනෙක් අපේ පන්තිවල හිටියා. කිරිබත්ගොඩ සහ මගේ නුගේගොඩ ක්ලාස් එකේ. එතකොට ඒ දරුවන් තරම්ම දක්ෂ දරුවන්ට ඔවුන්ගේ දක්ෂතාවයට සාධාරණයක් මේ පන්තිය තුලින් ඉටු වුණු නිසා මගෙන් ඉටු වුණු නිසා තමයි ඔවුන් ඒ පන්තිය තුල හිටියේ. ඒ වගේම ගම්පහ කොළඹ දිස්ත්‍රික් ප්‍රථමයෙන් වුණු අවස්ථා ගණනාවක් තියෙනවා. මූලික රෑන්ක්ස් වල টপ රෑන්ක්ස් වල හිටිය දරුවෝ විශාල පිරිසක් අපේ පන්තියේ ඉඳලා තියෙනවා. අතිශය දක්ෂ ළමෙක් ඉඳලා සාමාන්‍ය ළමෙකුටත් ඒ වගේම දුර්වල ළමෙකුට වුණත් අපේ පන්තිය තුල පුතේ මේ ඉගෙනීමේ කටයුතු කරගෙන යන්න අවශ්‍ය පරිසරය තියෙනවා. සමහර දරුවෙක් ඉන්න පුළුවන් එයාට යන්න තියෙන ටාගට් එක S එකක් ගන්න නම් අඩුම ගානේ එයා C එකක් ගන්න ඕන පරිසරයේ පන්තිය තුලින් නිර්මාණය වෙලා තියෙනවා. එවැනි අවස්ථාවල් බොහොමයක්ම අපිට දකින්න ලැබිලා තියෙනවා. A level ICT කියන්නේ O level ICT වගේ නෙවෙයි. ඊට වඩා ලොකු ස්කෝප් එකක්, ලොකු අවකාශයකට ස්ප්‍රෙඩ් වෙනවා. නමුත් මතක තියාගන්න O level ICT හදාarලා තියෙන්න ඕනේ නැහැ. A level ICT වල දැන් අපේ පන්තිය තුල හැම යුනිට් එකකම ආරම්භය කියන්නේ ඉතාම සරල අවස්ථාවක්. ඒකට මූලික දැනුමක අවශ්‍යතාවයක් නැහැ. සරලව කියනවා නම් ඔයා O level ICT කළාද නැද්ද? අර O level ICT කළා වුණත් ඒක මොන තත්ත්වයේද තිබුණේ කියන මේ දේවල් A level වලට බලපෑමක් ඇති වෙන්නේ නැහැ. විශේෂයෙන්ම මම පන්තිය තුල හැම යුනිට් එකක්ම ආරම්භ කරන්න ඉතාම සරලම මට්ටමේ ඉඳලා ඒ නිසා ඕනෑම කෙනෙකුට අවස්ථාව තියෙනවා මූලික දේ ඉඳන්ම ගොඩනගාගෙන යන්න. කොහොමත් පුතේ ICT විෂයක් හැටියට O level ICT හදාarලා තියෙන එක A level වලට අවශ්‍යතාවයක් වෙන්නේ නැහැ. හරි. මොකද A level වල වැඩ කටයුතු ආරම්භ වෙන්නේ A level සිලබස් එකේ මුලින්දම මේ අවශ්‍ය ප්‍රමාණයෙන් තමයි ආරම්භ වෙන්නේ. ඒ වගේම ඔයා A level ICT English medium තෝරගෙන ඉතුරු සබ්ජෙක්ට්ස් දෙක සිංහල medium කරන එකේ කිසිම ගැටලුවක් නැහැ.
හරි. එතකොට ඔයා සිංහල මීඩියම් දරුවෙක් හැටියට සැලකුවත් ICT පමණක් ඉංග්‍රීසි මීඩියම් තෝරගන්නවා. අපේ පන්තිය තුල ඔයා ICT ඉංග්‍රීසි මීඩියම් තෝරගත්තත් සිංහල මීඩියම් තෝරගත්තත් කිසිම ප්‍රශ්නයක් නැහැ. ඔයාට පන්තියට සම්බන්ධ වෙලා ඒ අවශ්‍ය දේ කවර් කරගෙන අවශ්‍ය සටහන් ඔයාට ඕන භාෂාවෙන් ලියාගෙන යන්න පුළුවන් පරිසරය තියෙනවා. එදා ඉඳන් ඒ පන්තිය තුල තිබුණේ ඒ ක්‍රමවේදය තමයි. ඊළඟට ඕගොල්ලන්ගේ ප්‍රසන්ට් නොලෙජ් එක ගැන කතා කරොත් ඔයා ගණිතයට ඔයාගේ තියෙන හැකියාව ඉංග්‍රීසි ලැන්ග්වේජ් එකට තියෙන හැකියාව මේ දේවල් වල ලොකු බලපෑමක් ICT වලට වෙන්නේ නැහැ. ඒ වගේම ඔයාගේ O level පුතේ O level results අනුව A level තීරණය කරන්න යන්න එපා. O level results කියන එක වෙනස් වෙනවා ඒ O level papers වල ස්වභාවය අනුව වෙනස් වෙනවා. සරලව කියනවා නම් එක පේපර් එකක් ලේසි වෙලා ඒක වැඩිපුර ඉහළ සමාර්ථ වලට ගියා කියලා ඔයා ඒ විෂයේම දක්ෂයෙක් නොවෙන්න පුළුවන්. එක පේපර් එකක් අමාරු වෙලා ඒකේ ඔයා බලාපොරොත්තු වුණාට වඩා රිසල්ට්ස් අඩු වුණා කියලා ඔයා ඒ විෂයට අදක්ෂයෙක් වෙන්නෙත් නැහැ. පේපර් එකක් හදන කෙනෙක් මත අර පේපර් එක හදන කණ්ඩායම මත ඒ පේපර් එක පහසුවෙන් හදලා තියෙන එක හෝ මම මේ කතා කරන්නේ O level විභාගේ ඒ පේපර් එක පහසුවෙන් හැදුවා හෝ ඒ පේපර් එක සංකීර්ණ ආකාරයට හදලා ළමයින්ගේ ලකුණු ප්‍රමාණය අඩු වුණා කියන එක මත අපි අපේ A level වලට තෝරගන්න විෂයන් තීරණය කරන්න අවශ්‍ය නැහැ. O level වලට වඩා A level කියන්නේ ඔයාගේ ජීවිතයට ගොඩාක්ම බලපෑමක් ඇති කරන අවස්ථාවක් වෙනවා. ඒ වගේම විෂයන් 9ක් එක ගත කරපු O level ජීවිතයෙන් ඔයා කැමතිම විෂයන් 3ක් ඔයාගේ ජීවිතයට වැඩියෙන්ම ඉෆෙක්ටිව් බලපෑමක් ඇති කරන විෂයන් 3ක් එක්ක යන ගමනක් තමයි A level කියන්නේ. ඒතර ඒක තුලම තියෙනවා විශේෂ සුන්දරත්වයක් තියෙනවා නේ. විෂයන් 9ක් එක්ක හිටිය ඔයා විෂයන් 3කට එනවා කියන එක තුලම ඒ විෂයන් 3ත් ඔයා කැමතිම විෂයන් වෙන එක. ඒ වගේම ඔයාගේ ජීවිතයට අතිශය බලපෑමක් ඇති කරනවා අනාගතේ යන සම්පූර්ණ ගමන ඒ ගමන තීරණය කරන ඔයාගේ වෘත්තිය තීරණය කරන අවස්ථාව තමයි මෙතන තියෙන්නේ. ඉතින් එතනදී ICT කියන එක වැදගත් වෙනවා. මොකද විශ්වවිද්‍යාල ප්‍රවේශ අවස්ථාවන් ගණනාවක් ICTත් එක්ක තියෙනවා. සාපේක්ෂව හැම විෂය ධාරාවක් තුලින්ම ICT වලට ලැබෙන අවස්ථාන් වැඩි. ඇත්තටම බයෝලොජි මේ බයෝ ස්ට්‍රීම් එක ඇරෙන්න අනිත් හැම ස්ට්‍රීම් එකක්ම ටෙක්නොලොජි ගත්තා ටෙක්නොලොජි වලත් මේ ඉන්ජිනියරින් ටෙක්නොලොජි බයෝ සිස්ටම් ටෙක්නොලොජි කියන විෂය ධාරාවන් දෙකක් ඒ වගේම මැත්ස් එක්ක ICT කරන්න පුළුවන්. ඒතර ආර්ට් සබ්ජෙක්ට්ස් එක්ක ICT කරන්න පුළුවන්. කොමර්ස් එක්ක ICT කරන්න පුළුවන්. ඒ නිසා ඒ විෂය ධාරාවන් හැම එකකම ICT කියන විෂය පවතිනවා. ඒ වගේම විශ්වවිද්‍යාලයන් සඳහා ඉහළ අවස්ථාවන් ඇති කරලා ඇති වුණු විෂයක් හැටියට දකින්න පුළුවන්. ඒ වගේම ඒක එන්න තවත් වැඩි වෙනවා. ICT වල තියෙන තැන අඩු වෙනව නෙමෙයි විශ්වවිද්‍යාලය තුල උනත් අලුත් පාඨමාලාවන් හැදෙනවා. ඒ වගේම තියෙන පාඨමාලාවන් වලට ළමයි සංඛ්‍යාව වැඩි වෙමින් යනවා. ඒක විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා තියෙන පොත බැලුවාම හොඳට තේරුම් ගන්න පුළුවන්. එහෙමනම් පුතේ අපි සෙනසුරාදා මාර්තු මාසේ 7 වෙනිදා පටන් ගන්නවා අපේ පන්තිය සක්‍යා කිරිබත්ගොඩ ආයතනයේ උදේ 8ට. එතන ඉඳලා සම්බන්ධ වෙන්න පුළුවන්. මුල ඉඳන් පළවෙනි දවසේම ෆස්ට් යුනිට් එකෙන් පටන් ගන්න ඒ පාඩමට මුල ඉඳන්ම සම්බන්ධ වෙනවා කියන්නේ ඒක ලොකු හොඳ අවස්ථාවක් වෙනවා. වාට මේ විෂය හරි ආසාවෙන් හදාරගෙන යන්න. ඒ වගේම පන්තිය තුල තියෙන්නේ හොඳ ෆ්‍රෙන්ඩ්ලි එන්වයරන්මන්ට් එකක්. හරි. ඒ වගේම තව ඔයාලට මේ විෂය ගැන හෝ පන්ති පිළිබඳව යම් දෙයක් දැනගන්න තියෙනවා නම් මට WhatsApp message එකක් එවන්න.